අලුත් අවුරුද්දේ හැමෝම අලුත් වෙමු කියලා කියද්දී ඔයාට හිතනවා ඇති ඔයාගේ පරණ ආදරේ ඒ මතකයන් ඔයාව ඇතුළතින් පුච්චලා අලු කරලා ගිහින් කියලා. ඔයා ඉන්නේ ලොකු වේදනාවක වෙන්න ඇතේ. හැබැයි මම අද ඔයාට කියන්නේ ඒ වේදනාව කියන්නේ ඔයාගේ අවසානය නෙවෙයි. ඔයාගේ අලුත් උපතේ ආරම්භය කියලා. අද අපි කතා කරන්නේ පුරාණ ග්‍රීක සාහිත්‍යයේ එන සාර්ථකත්වයේ ප්‍රබලතම සංකේතයක් විදිහට හඳුන්වන ෆීනික්ස් කුරුල්ලා ගැන. ඔයා අහලා ඇති ෆීනික්ස් කුරුල්ලා ගැන. මේ සතාගේ විශේෂත්වය තමයි ඌ වයසට ගියාම හරි දුර්වල වුණාම හරි ඌ විසින්ම ගින්නක් හදාගෙන ඒ ගින්නට පැනලා පිච්චිලා අළු වෙලා යනවා. හැබැයි ඒ අළු මතින්ම කලින්ට වඩා ලස්සන, කලින්ට වඩා ශක්තිමත් තරුණ ෆීනික්ස් කුරුල්ලෙක් ආයෙමත් උපදිනවා. සාර්ථකත්වයේ මේ තියරි එකෙන් කියන්නේ විනාශය කියන්නේ පරිවර්තනයට අත්‍යවශ්‍ය සාධකයක් කියන එක. ඔයාගේ ආදර කතාව බිඳිලා ගියේ ඔයාගේ ඇතුලේ ඉන්න දුර්වල අහිංසක ඕනෑවට වඩා සංවේදී පරණ ඔබව පුච්චලා දාලා ඊට වඩා දහස් ගුණයකින් ශක්තිමත් ඔබව උපද්දවන්න. මනෝවිද්‍යාවේදී අපි මේකට කියනවා පෝස්ට් ට්‍රොමැටික් ග්‍රෝත් කියලා. ඒ කියන්නේ දැඩි මානසික කඩාවැටීමකට පස්සේ මනුස්සයෙක් තුළ ඇතිවන අති මහත් වර්ධනය. හිතන්න ඔයාගේ ආදර කතාව බිඳිලා ගියේ ඔයාගේ ජීවිතේ විනාශ කරන්න නෙවෙයි. ඔයා මෙතෙක් කල් ඇලී ගැලී හිටපු ඔයාට නොගැලපෙන ඔයාගේ වටිනාකම හඳුනන්නේ නැති ඒ පරණ පරිච්ඡේදය පුච්චලා අලු කරලා දාන්න. ඉතින් ඒ ගින්නට ඉඩ දෙන්න. ඒ වේදනාවට ඉඩ දෙන්න. මොකද ගින්නෙන් පිච්චෙන්නේ නැතුව රත්තරන් පිරිසිදු වෙන්නේ නැහැ. ඔයා දැන් ඉන්නේ ඒ පිරිසිදු වීමේ ක්‍රියාවලිය ඇතුළේ කියන එක තේරුම් ගන්න. මේ උදාවෙන අලුත් අවුරුද්දේ ඔයාගේ වේදනාව කියන ගින්නට ඉඩ දීලා ඔයාව ශක්තිමත් කරන්න. අලුමතින් නැගිටින ෆීනික්ස් කුරුල්ලෙක් බවට පත් වෙන්න. ඔයාව දාලා ගිය කෙනා ඔයාට දීලා තියෙන වේදනාවක් විතරක්ම නෙවෙයි. ඒ නිදහසක්. ඔයාට දැන් පුළුවන් ඔයා කවුද කියලා ලෝකයට පෙන්වන්න. ඔයාගේ වටිනාකම තීරණය කරන්න වෙනත් පුද්ගලෙක්ට ඉඩ දෙන්න එපා. මණිකක් මටේ තිබුණා කියලා ඒකේ වටිනාකම රුපියලකින්වත් අඩු වෙන්නේ නැහැ. ආයෙමත් නැගිටින්න නම් මතකයන් හිතේ තියාගෙන ඉන්න එක නවත්තන්න. මතකයන් තියාගෙන ඉන්න එකෙන් වෙන්නේ ඔයා හැමදාම ඒ අලුවස්සේ වැළලෙන එක. පරණ මතකයන් අතහරින්න. ඔයාගේ වේදනාව ඔයාගේ සාර්ථකත්වයේ ඉන්ධනය බවට පත් කරගන්න. ඔයාට තියෙන ඒ කේන්තිය, ඒ දුක පාවිච්චි කරලා වැඩ කරන්න, ව්‍යායාම කරන්න, අලුත් දෙයක් ඉගෙන ගන්න, ඔයාගේ වෘත්තියේ ඉහළටම යන්න මහන්සි වෙන්න. ඔයාගේ වටිනාකම තීරණය කරන්නේ ඔයා වෙන කවුරුවත් නෙවෙයි. කවුරු හරි ඔයාව දාලා ගියා කියලා ඔයාගේ වටිනාකම අඩු වෙන්නේ නැහැ. මතක තියාගන්න, the strongest heart have the most scars. ශක්තිමත්ම හදවත් තියෙන්නේ වැඩිපුරම තුවාල වුණ මිනිස්සුන්ට. ඔයාට පුළුවන් ඒ උදා වෙන අවුරුද්දේ මම ප්‍රාර්ථනා කරන්නේ ඔයාට ආයෙත් අලුත් ආදරයක් ලැබෙන්න කියලා නෙවෙයි. ඒ වෙනුවට ඔයාට ඔයාවම මුණ ගැහෙන්න කියලා. මොකද ඔයාට ඔයාව හරි විදිහට මුණ ගැහුණ දවසට මුළු ලෝකයම ඔයාගේ දෙපා මුලට එනවා. ඉතින් ඔයාට සුබ දවසක්.